හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලා හැමෝම දන්නවා අපි ඉන්නේ කොහෙද කියලා. අපි දැන් මේ ඉන්නේ මැලේසියාවල. හරිද? දැන් ඉතින් මැලේසියාවට ඇවිල්ලා දැන් මෙතන ඉඳන් ඉස්සරහට බලමු අපි මැලේසියාව මොනවද කියලා කරන්නේ. හරි. දැන් නම් ඉතින් අපි මේ යන්නේ මැලේසියාවල සම්මේ ලැබුණ. දැන් ඉතින් අපව ගන්න වාහනය ඇවිල්ලා අපි දැන් මේ සම්මේ ලැබුණ කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. හරි. අපි සම්මේ ලැබුණ ඉතින් මොකද කරේ? අපි ඒ හැම දෙයක්ම මේ වීඩියෝෙන් බලාගෙන ඉන්නවා. එතන වීඩියෝ ක්ලිප්ස් ටිකයි ඇත්තේ. ඒ නිසා උලක් ගන්නපත් තියෙන ටිකෙන් තමයි මම මේ වීඩියෝ එක හදාගන්නේ. හරි. දැන් අපි බලමු මේ සම්මේ ලකුණකින් මොකද කරන්න යන්නේ කියලා. හරි. දැන් ඉතින් එන්ට්‍රන්ස් එක ආවෙ හැගෙන දැන් අපි මේ සම්මේ ලකුණක ඇතුළට යනවා තමයි ඉන්නේ. ටිකත් එක්ක. මෙතන හරි අමුතුම වයිබ් එකක් තියෙන තැනක්. බලන්නකෝ. ඒ කියන්නේ ශොප්පුනත් හරිම මුතුයි හරිම ලස්සනයි ඉතින්. හරි සම්මේ ලැබුණ මැලේසියා. හරි දැන් ඉතින් අපි මේ මෙතන විස්තර ටිකක් බලාගෙන දැන් අපි යන්න තමයි යන්නේ මේ පල්ලෙහා බෝට් ඇක්ටිවිටීස් තියෙනවා එක එක ඒවා තියෙනවා. අපි දැන් ඉතින් එතනට යන්න තමයි යන්නේ. හරි දැන් ඉතින් අපි බලමු. හරිතින් යාළුවනේ දැන් ඉතින් අපේ කට්ටියම වනලා ඉවරනාට පස්සේ දැන් අපි මේ සන්වේ ලැගුන් එකේ පල්ලෙහාට යනගමන් තමයි ඉන්නේ. වෙල්කම් සන්වේ ලැගුන්. දැන් ඉතින් අපේ ඇත්තටම ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මගේ විතරක් නෙමෙයි මාත් එක්ක ඒ කියන්නේ පෙසර් එක ගිහපු අපේ අනිත් හැමෝගෙම ෆස්ට් එක්ස්පීරියන්ස් එක. එතකොට මේ දැන් සන්වේ ලැගුන් එක ඇතුළට ඇවිල්ලා දැන් මට මතක විදිහට අපි උතර මැප් එකක් බැලුවා. හරි දැන් මැප් එකක් බලලා මෙහෙම ඉස්සරහට යනවා ඉන්නේ. හරි ඇත්තටම මේකේ තියෙනවා world largest swimming pool එක. හරිද? ඇත්තටම ඉතින් මෙතන හරි අමුතු වයිබ් එකක් තිබ්බේ. එදා අපි මේ මෙතන අරින්නේ උදේ 10ට. ඉතින් අපි උදේ 10 වෙද්දිම ආවා. බලන්නකෝ ඉතින් උදේ 10 වෙද්දි ආපු නිසාම අපේ කට්ටියට මෙතන පොලිමක් නැතුවම ඇක්ටිවිටිස් කරගන්නත් පුළුවන් වුණා. හැබැයි මේ අපි දැක්කා ඇතුළ ඇක්ටිවිටිස් ටික කරලා ආවට පස්සේ මෙතන මේ ගොඩක් සෙනග හිටියා. මොකද ටිකක් දවල් වෙන කට්ටිය වැඩිනේ. හරි ඉතින් බලන්නකො අපේ කට්ටිය ටික දුන්නේ විදින්නේ කොහොමද කියලා. ඇත්තටම මමත් මේකෙන් විද්දා. හැබැයි මට නම් හැරටි ලක් කරගෙන විද ගන්න බැරි වුණා. මගේ දෙක තුනක්ම බෝඩ් එකෙන් පිට තමයි ගියේ. අඩුම ගානේ බෝඩ් එකට වැද්දේ නැහැ. හරි අපේ ඉතින් කට්ටිය හොඳර මාතල්ලය ගත්තා. මෙතනදී කට්ටිය හොඳර මාතල්ලය ගත්තා. හරි දැන් බලන්නකෝ කට්ටිය ආතල්ලගේ එතන තිබ්බ සඟත් දාගෙන ආතල්ලගේ දුන්නෙන් විදිනවන් තමයි ඉන්නේ. හරි අපි ඉස්සරහට බලමු මොනවද වෙන්නේ කියලා.
හරි ඉතින් දැන් අපි මේ වේව් පූල් එක කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. මේක වේව් පූල් එක නෙමෙයි. දැන් ඉස්සරහට බලමු මේ අපි වේව් පූල් එකේ මොනවද කරන්නේ කියලා. ඊට අමතරව සම්මේ ලඝුගේ වේව් පූල් එක විතරක් මේනේ තියෙන්නේ. දැන් ඔය පේන වටේ වගේ ඒවා මම තෝරනවක් දන්නේ නැහැ. ඒවා ෆෝටෝ ඇක්ටිවිටීස් තමයි. ඒවයිත් අපි මොනවද කරන්නේ කියලා ඉස්සරහට බලමු. ඇත්තටම මේ වීඩියෝ ක්ලිප්ස් නම් ගොඩක් අඩුයි. හැබැයි මට දැන් මතක් වෙදිත් ආයෙ යන්නත් හිතන තරමටම මාර විදියට එතනදී අපි විනෝද වුණා. හරි. දැන් බලමුකෝ දැන් ඉතින් අපි ඔය ඉන්නේ වේව් පූල් එකේ. හරිද? සන්වේ ලැබුම් වේව් පූල් එකේ. හරි. දැන් ඉතින් අපි වේව් පූල් එකෙන් පස්සේ ඕගොල්ලෝ ඉස්සරහට බලන්නකෝ මේ අපේ කට්ටියගම කටහඬ කොහොමද කියලා. ආතල් ගන්නකොට හරි. දැන් ඉතින් මම මේ ඉන්නේ ස්කයි බ්‍රිජ් එකක් ගාව. මේක මේ එල්ලෙන පාලමක් මාර දිගයි. ඇත්තටම මේක මේ අර කේබල් දාලා එහෙම තමයි හදලා තිබ්බේ. මම මෙහා කොනේ ඉඳන් එහා කොනටම කියාද කියලාත් මතක නැහැ. භාගයකට වැඩිය මම හිතන්නේ ගියා. මම ඇත්තටම දන්නා අපේ කට්ටිය සිප් ලයින් එකේ ගියා. සිප් ලයින් එකේ යන්න ගන්නේ බර කිලෝ 80ක් වෙනවා විතරයි. ඉතින් මගේ බර කිලෝ 80ට වැඩි. ඒක නිසා මම සිප් ලයින් එක යන්න හිතුනේ නැහැ. ඒගොල්ලෝ සිප් ලයින් වීඩියෝස් මට හොයාගන්නත් බැරි වුණා මේ වීඩියෝ එකට දාන්න. හරි බලන්නකෝ ඇත්තටම මෙතන මාරම ලස්සන තැනක්. හරි අමුතුම වයිබ් එකක් තියෙනවා. හරි දැන් ඉතින් අපි එතන සිප් ලයින් එකේ ගිහිල්ලා ඒ ඔක්කොම කරලා දැන් අපි යනවා ඉස්සරහට. තව තියෙනවා බර්ඩ් ෂෝ එකක් තියෙනවා. ඊට පස්සේ කරන්න එක සත්තු වෙන තැන් තියෙනවා. හරි දැන් ඉතින් අපි මේ ඉන්නේ බර්ඩ් ෂෝ එක තියෙන තැන. ඕගොල්ලොම බලන්නකෝ මේ බර්ඩ් ෂෝ එකේ මොකද්ද වෙන්නේ කියලා. We will have 3 flying birds flying from left, right, front and back. So make sure everyone stays seated and keep your hands down, okay? Alright, so so the bird is red feather and it has green wings. So Professor Baba, this because can live for about 80 to 90 years old, just like the blue and gold ones. So can I know what is Professor Baba age is you? 56! Wow! 56 years old! No wonder he got some white hair on top of his head. Nampak tak? So now Professor Baba today is going to solve the equation. Can Okay, so Professor Baba is going to look at the equation. 10 plus 27. We have our Richard Happy already put the random numbers for him to get the answer. So who here believe Professor Baba can do it? Raise your hand. Okay, some of you believe us. So for those of you who don't believe, fuck up. So now we look at the number. Okay, so Professor Baba is ready. He's going to go on the table. Alright, let's see what number he's going to get first. Oh, he got a number 3. Wow, good start. Already number 3. So what is the second number? Let's see. He's going to grab the number. Wow, the number 7. Well done. Look at that. He got the answer. 27. Very good job, Professor Baba. So now, I think Professor Baba, this is easy for him because Professor Baba is teaching mathematics in Sunday University. That's why for him easy. හරි දැන් ඉතින් අපි මේ බර්ඩ් ෂෝ එක ඉවරලා බලන්න යන්නේ අර සර්ප විශේෂ ඉන්න පැත්ත. එතන විවිධාකාරයේ සර්ප විශේෂ හිටියා. සර්ප විශේෂ විතරක් නෙමෙයි විවිධාකාරයේ සත්තු වර්ගත් හිටියා. හරි දැන් අපි ඉස්සරහට යමින් ගමන් බලමු. අපි බැලුවේ ඔක්කොම ටික. මේ ඉන්නේ ඇනකොන්ඩෙක් දවන්දත් මට මතක නැහැ. කොහොම හරි මේ මැරිච්ච සතෙක්ගේ අර හම අරගෙන පුරුම් පුරවලා එහෙම හදපු එකක් තමයි එතන තිබ්බේ. හරි දැන් ඉස්සරහට යද්දි බලමු. ඇත්තටම මෙතන මේ සත්තු විශේෂ සර්ප විශේෂ ගොඩක් හිටියා. හරි දැන් ඉතින් ආයෙ බලමු මොකුත් කියලා අපි දැක්කේ.
හරි මෙතනත් ඉන්නේ ගිරව් විශේෂ ටිකක්. හරි දැන් අපි ටිකින් ටික ඉස්සරහට බලාගෙන යමු. මොනවද කියලා බලමු. හරි මෙතනත් ඉන්න තඩි සර්පයේ ගෙද්ද කියලා ඇත්තටම මට හරියටම මතක නැහැ. හරි මෙතනත් ඉන්නවා කිඹුරෙක් දවන්දා. ඇත්තරම කියනවා ලස්සන සර්ප විශේෂත් හිටියා. හොයි මගේ අත. එතරම් බලන්නකො මේ මෙන්න මේ සර්පයන හරි මාරම ලස්සනක් තියෙන තැඹිලි පාටයි හරි කියන දෙන්න මාරම ලස්සන මේ පාටක් තියෙන්නේ. හරි සමහරක් මේ සර්පයනම් ඇත්තරම ඇතුළේ ඉන්නෝ ටිකක් දැක්කෙත් නෑ. දැන් විතරක් පේනවා. සමහරක් තැන්වල හිටියා ගොඩක්ම චූටි සර්පය වෙන්නත් ඇති. එතන පේන්ටිත් ඇති. දැන් ඉතින් මෙතන මේ ඉන්නේ කිඹුල් විශේෂයක්. මට ඇත්තටම මොන විශේෂයක්ද කියලා මතක නෑ. කොහොමද කිඹුල් විශේෂයක් ඉන්නේ. හරි තෑව දෙන්නකුත් ඉන්නවා. මං හිතන්නේ එතන කපල් එකක් ඉන්නවා. හරි බලන්නකෝ දෙන්නත් එක්ක කුඩුවට ලයින් ලස්සන. ලස්සනයි නේද? හරි මේ තවත් කිඹුලෙක්. හරි මම ඔයගලන්ට කලින් කිව්වා නේද සර්ප විශේෂ විතරක් නෙවෙයි විවිධාකාරයේ විවිධ ජාතියේ සත්තු වර්ග හිටියා. මේ මෙතන ඉන්නේ මොකද කියලා මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. හරි විවිධාකාරයේ සත්තු විශේෂ හිටියා. අපි ඉතින් මේ හැමෝම බලාගෙන ටිකින් ටික ඉස්සරහට යමින් ගමන් අපි මේ එන්නේ අපේ සන්වේ ලැබුම් අත්දැකීමේ අවසාන හරියට. ඇත්තටම සන්වේ ලැබුම්ගේ තව නාන්න තිබ්බනම් කියලා හිතුමාර තිබ්බා. ඒත් ඉතින් අපිට ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවනේ. අපිව ගන්න හවුස් වෑන් එකකින් එනවා. එතකොට ඉතින් අපි මේ වෙලාවේ හිතන්න ගිහිල්ලා ඉන්න ඕනේ. එතකොට හොටෙල් එකට ගිහිල්ලා ටිකක් මහන්සි අරින්න ඕනේ. හරි ඇත්තටම මෙතන පරිසරයත් අර මේ කෘතිමව හදපු ඒවා වුණාට ඒ කියන්නේ දැන් ඔය ගස් කොළන් ඒ වුණත් ගෙනල්ලා එතන ඉඳලා ඒව හදපු දේවල් නේ තියෙන්නේ ඔක්කොම. ඇත්තටම මේ දේවල් ඔක්කොම අර ස්වභාවික පරිසරයත් බැඳිච්ච විදියටම නිර්මාණය කරලා ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න ඕන තිබුණා මෙතන මේ සම්මේලගුණිකේ වටේටම තියෙන්නේ ඒ කම්පැනි එකේ දේවල්. ඒ කියන්නේ සම්මේලගුණ යුනිවර්සිටි එක, සම්මේලගුණ හොටෙල්, සම්මේලගුණ හොස්පිටල්ස් ඒ වගේ ජාති තමයි ඔක්කොම තියෙන්නේ. හරි. දැන් මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්නම්. මේ මගේ වීඩියෝ එක මේ වීඩියෝ එකත් හොඳයි නම් සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, වීඩියෝ එකේ අඩුපාඩුත් තියෙනවා නම් කියාගෙන යන්න. අදට මම ඔයගොල්ලන්ගේ සමු ගන්නම්. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලනකොට. හැමෝටම thank you.